ලලිත හේවාගම් මහත්මයා ඉන්නවලු බම්බල පිටියෙන් දුරකථන වැදී. ඔව් හේවාගම් මහත්මයා. ආම්ගෝනේ මෙච්චරම විභාජනය කරනවා. මොහොන්සේ පදන්කින් පාසගෙන යන්නේ. දහතුන වර්ෂයේ අස්කන්නේ නෝඩක් කියලා ප්‍රතිචාර කරාම කිව්වා මේ රටින් සුරක් කරන්න ඕනේ එහෙම කියලා. දැන් මම දකින්නේ අපි සිංහල බෞද්ධ විදිහට මම ඔබට හම්බුකෝ වගේම පළවෙනිම ප්‍රශ්නේ තියෙන්නේ මේ මස් කෑම සම්බන්ධයෙන් තමයි ඔය හලාල් ප්‍රශ්නේ උත්පරිපුරම තියෙන්නේ. අපි බෞද්ධ විදිහට පළවෙනි ශික්ෂාපදේ ප්‍රාණඝාතයනේ. එතකොට ප්‍රාණඝාතයට අනුබල දීමක් නේ අපි මස් කන එක. අපි බෞද්ධ විදිහට මුස්ලිම් මිනිස්සුන්ට අපි ඇඟිල්ල දික් කරන්නේ නැතුව අපි මස් කන එක නවත්ත ගත්තොත් අපි හරක් මං දන්න විදිහට මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ට වැඩිය බෞද්ධය තමයි හරක් මස් කන්නේ. අපි මිනිසුන් හදපු අපි හාමුදුරනේ අනිත් මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් අනිත් එක හලාල් සහතිකය අපේ මිනිස්සුයි ගන්න ඒක මුස්ලිම් අය අරගෙන ඒගොල්ලෝ විකුණ ගන්නේ අපේ ව්‍යාපාරිකයෝනේ ගිහලා හලාල් සහතිකය ගන්න ඒක ඕනේ නැහැ ඒ මුස්ලිම් බිස්නස් කාරයින් වලට කැම කන්න දෙන්නේ අපි මේ දෙයට ගිහිල්ලා මේ අනවශ්‍ය ප්‍රශ්නයක් හදාගන්න නැතුව දැන් අර මේ මොකද අපේ හාමුදුරනේ අපේ ඔබ වහන්සේට කියන්නේ බුද්ධ පුත්‍රයෝ කියලා කෝටිය සංවර සිල් රකින්න අපේ හාමුදුරු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා ටීවී එකේ දැක්කම වෙන රටවලදී මිනිස්සු බෞද්ධකමට නිග්‍රහ කරන අපේ හාමුදුරුවෝ. ඔබවහන්සේ ලෝකෙ හැමතැනම වඩින්න නායක හාමුදුරුවෝ. අපේ හාමුදුරුවෝ කියන්නේ මේ සාමීය සංකේතය අපේ බොහොම පැහැදිලි. බොහොම පින් මහත්තයෝ අපි මහත්තයට පස්සේ වෙලාවක අපි වෙනම ධර්මශාලාවේ සාකච්ඡා කරමු මේ ඔය අවිහිංසාවාදය සහ මස් මාංශ ගැන. ප්‍රශ්නේ තියෙන්නේ මේ හලාල් සම්බන්ධයෙන් අපි ලියන්නේ හලාල් කවුද මාස් කන්න නොකන්න කියලා ඒක තම නැන පමණින් දැනගත යුතු ඒක කන කෙනෙක් ඒකේ මේ ආනිසංස අරගෙන යයි.